යොමේෂ්ගේ වැඩිමහල් සහෝදරයා ඔහුව ඝාතනය කරන්න මේ පැත්තේ තියෙනවා කපාපු පාරවල් කනේ තියෙනවා හිල් මේ අනපු පාරක් මොකද්ද වෙච්ච සිදුවිය ගැන පුතා කිව්වේ? එන බෙල්ලමලු කපන්න. කිසිම කෙනෙක් පුතා බේරන්නවත් උත්සාහයක් කරලා නැහැ. මොකෙන්ද කපලා තියෙන්නේ? 15000ක කුඩු දීලා තමයි මරන්න මේවල තියෙන්නේ. යොමේෂ්ටු බන්ධනාගාරගත වුණා. ඒත් මාත්‍ර දෙහිපාලේ අතින් දාලා යොමේෂ්ට නම් ඒ දේ කරේ. පැය 72ක් ඇතුළත ගන්දර පොලිස් පස්සෙම වෙඩි තැබීමක් වෙන්න පුළුවන්. මාතර බන්ධනාගාරයේ ලොක්කගේ ඉඳලාම තවමත් දෙහිපාලේ සල්ලි වලට අත යටින්. ලක්ෂාන්ගේ බිල්ඩ කසුන්ගේ අතේ ලොකු ෆෝන් තියෙනවා. ඒව කොහොමද යන්නේ? ඇත්තටම යොමේෂ් මැරුවේ කාවඩි රණ්ඩුවක්. ගෙදර ඉඳන් ෆෝන් එකෙන් හොඳටම කුණුහරුප කියන් දෙන්නත් එක රණ්ඩු වුණා. දෙහිපාලේ හිතාගත්ත මෙයත් එක්ක හැප්පෙන්න බෑ මට. කිලෝ 300 ගාණක් විතර කිරින්දෙන් හම්බෙනවා. රන්මල්ලිගේ බඩු කියලා දෙහිපාලට අඳුන්වල දීලා තියෙන්නේ වැලිගම මරු සභාපති තමයි. එකක් දෙකක් අහුවෙනකොට පහක් විතර එළියට යනවනේ. 50000ක් දෙන්නව නම් නිලධාරියෙකුට මෙයා දෙනවා කෝටි ගාණක්. මේ කුඩු ස්ටොක් කරන තැනක් තියෙනවා. අපේ බෝට්ටු වලින් ගිහිල්ලා ගන්න. අරගෙන මේක ගොඩට ගේන්න. නැවෙන් ගන්නව බහුදින යාත්‍රාවට. මේ ඩිංගි බෝට් වල 40 එන්ජින් තියලා දුවනවා ඒ පොසිෂන් එක. ඩිංගි බෝට් එකෙන් තමයි ගොඩට ගේන්නේ. ඒ ලෑන්ඩ් කරන තැනට ලොක්කෝට්ටු අල්ලන්න බෑ. දෙහිපාලේ හා සම්බන්ධ ඒගොල්ලන්ගේ පවුලේ සමාජිකයෝ දෙවුන්දර ඉන්නවා. අම්මල නැන්දම්මල නෑනලා ඔක්කොම ඉන්නවා. මේ අලුගෝසුවගෙන් කොහොම ජීවිතේ ගලවා ගන්නද කියලා කල්පනා කරා. ශිහාන් සත්සර දෙහිපාලේ තමයි මේ රටේ ජනාධිපති. මල්ලි පොලිස්පති කරා නම් මේ රට ජීවිත පාලනය කරන්න. නීතියක් කරන්න බැරි වුණා නම් මගේ සිය පවුල මරණ ගන්න කියලා. ඉදිරි පැය 72 ඇතුළත ප්‍රහාරයක් එල්ල විය හැකි බව තමයි කියන්නේ. බොලයි පවුලේ පිරිමි පුරුටක්වත් නැති කරලායි. මේ අයියා මේ අහුනේ කොහමද කුඩු වලට? යාළුවා තමයි මෙයා මේ පාවල දුන්නේ. සෙටප් කරලා අහු කරලා දුන්නා වගේ දෙයක්ද? දෙහිපාලකින් ලොකු මුදලක් ඒ යාළුවා අරන්